එකමුතු කමම බෙදීමට හේතුවක්ද? බොහෝ වෙලාවට අපි හැම කෙනෙක්ගේම ජීවිතේ අපි එකට එකතු වෙලා වැඩ කරන්නට යද්දී අපි එකට එකතු වෙලා ජීවත් වෙන්න යද්දී ගොඩාක් ප්‍රශ්නවලට අපි මුහුණ දෙනවා. ඇයි? විවිධ අයගේ විවිධ මතිමතාන්තර අනුව විවිධ ජීවිත පැවැත්මයන් තුළ හැම කෙනෙක්ම ජීවත් වෙනවා. ඒ හින්දා ජේසුස් අද මතක් කරනවා හැම කෙනෙක්වම ඒකත්වයට පමුණුවන පිණිස උන්වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරනවා කියලා. එනිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපේ ජීවිත තුළ අපි ජීවත් වෙන වටපිටාව ඇතුළේ, අපේ පවුල ඇතුළේ, අපේ මීසම් සංඝය ඇතුළේ, අපේ රැකියාව කරන ආයතන ඇතුළේ අපි එකට වැඩ කරන්න යද්දී ගොඩාක් වෙලාවට අපේ හිත රිදිලා, තුවාල වෙලා, අපි තනි වෙලා. එනිසා අද යාඥා කරමු දිනය පුරාවටම එකට එකමුතුව ජීවත් වෙන්නට උත්සාහ කරලා සිත් රිදීම් වලට ලක් වෙලා තනි වෙලා අසරණ වෙලා ඉන්න හැම කෙනෙකුටම යේසුගේ ආදරය හැම මොහොතකදීම ඒ හදවතකට දෙන්නට කියලා අපි යාඥා කරමු.